Hello friends, today I am going to teach you a very important sentence pattern, that is felt like. Felt like. So I have already taught you feel like. So this is the past form of feel like. This is felt like. So why do we use this pattern? Yes, as you think? Yeah. We use this pattern to talk about something happened in the past. Actually, this is past tense. Felt like. Felt like එක හිතුණා. In Sinhala we say හිතුණා. මට මොන හරි කන්න හිතුණා. I felt like eating something. I felt like eating something. මට යාට හොඳට දෙකක් කියලා දෙන්න හිතුණා. I felt like shouting at him. I felt like shouting at him. Right? So we use this to talk about a kind of a feeling. අපි මේක පාවිච්චි කරනවා එක්තරා හැඟීමක් ගැන කතා කරන්න. මට ගෙදර යන්න හිතුණා. I felt like going home. I felt like going home. So we can use this in for pattern like positive question, negative question also. මට ගෙදර යන්න හිතුණා. I felt like going home. I felt like going home. ඔයාට ගෙදර යන්න හිතුණාද? Did you feel like going home? Did you feel like going home? Did you feel like going home? මට ගෙදර යන්න හිතුන්නේ. I didn't feel like going home. I didn't feel like going home yesterday. මට ඊයේ ගෙදර යන්න හිතුන්නේ. I didn't feel like going home yesterday. ඔයාට ගෙදර යන්න හිතුනේ නැද්ද? Didn't you feel like going home? ඔයාට ඊයේ ගෙදර යන්න හිතුන්නේ නැද්ද? Didn't you feel like going home yesterday? Right? ඇයි ඔයාට ගෙදර යන්න හිතුනේ නැත්තේ? Why didn't you feel like going home? Why didn't you feel like going home? So we can use WH words also. Right? ඒතර ඇත්තටම මේක past simple tense ම තමයි. Right? අර pattern එකක structure එක තියෙනවා feel like එකේ පස්සේ verb එක ing එක දෙනවනේ. ඒතර verb ing එක special pattern එකක්. special structure එකක්. ඒ නිසා අර feel like එක වගේ felt like verb ing. එතන විතරයි වෙනස තියෙන්නේ. නමුත් feel like එකේ past tense එක felt like එතකොට ඒකත් එක්ක did පාවිච්චි කරනවා question form එක හදාගන්න. right? එතකොට එයාට මොන හරි කන්න හිතුණා. She felt like eating something. එයාට මොන හරි කන්න හිතුණාද? Did she feel like eating something? එයාට මොකොත් කන්න හිතුන්නේ නැහැ. She didn't feel like eating anything. She didn't feel like eating anything. එයාට මොකොත් කන්න හිතුන්නේ නැද්ද? Didn't she feel like eating anything? Didn't she feel like eating something? ඇයි එයාට මොකොත් කන්න හිතුන්නේ නැත්තේ? Why didn't she feel like eating anything? right? මෙන්න මේ විදිහට අපිට මේ feel like එකේ fast form එක පාවිච්චි කරන්න පුළුවන්. felt like සහ ඒකේ question forms වලින් පාවිච්චි කරන්නත් පුළුවන්. right? එතකොට අපිට තවත් හදිසියෙම එතකොට වාක්‍ය රටාවක් අපිට ඉගෙන ගන්න පුළුවන් වුණා. ඊයේ දවසේ අපි ඉගෙන ගත්තා couldn't help එක. අපි අද ඉගෙන ගත්තා felt like එක. එතකොට මේ වෙනකොට මම ගොඩක් sentence pattern අප්ලෝඩ් කරලා තියෙනවා මගේ YouTube channel එකට ජීවන් සමරෙක්කම. එතකොට ඔයාට මේක subscribe කරලා අලුත් sentence pattern ඉගෙන ගන්න පුළුවන්. අලුත් sentence pattern වගේම ඔයාට ව්‍යාකරණ පාඩම් ඉගෙන ගන්න පුළුවන්. Time to time I will upload very useful grammar points. Also in addition to the sentence structures I upload. right? මම අප්ලෝඩ් කරන මේ sentence patterns වලට අමතරව පොඩි ව්‍යාකරණ පාඩම් අප්ලෝඩ් කරනවා. එතකොට ඔයාට මේ වාගේ ඉංග්‍රීසි කතාව ලස්සන කරගන්න, fluency එක හදාගන්න, වාගේ හැකියාව කතා කිරීමේ හැකියාව වැඩි දියුණු කරගන්න මේක අවස්ථාවක් වෙයි. එතකොට අපේ 6 වසර ළමයින්ගේ පන්ති අපි ආරම්භ කරනවා මේ සිස්සත් විභාගයෙන් පස්සේ online පාඨමාලාව. ඒක අපි ඉරිදා දවස්වල 4 පටන් ගන්නවා. ඒ නිසා ඔයාගේ නංගිලා මල්ලිලා ඉන්නවනම් යාළුවෝ ඉන්නවනම් ඒගොල්ලන්ට කියන්න සිස්සත්ෙන් පස්සේ ඉරිදා දවස්වල 7 ඉඳලා 9:00 වෙනකන් ඉංග්‍රීසි පෙළපොත, ඉංග්‍රීසි කතාව මේ සියල්ල ඉගෙන ගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා 6 වසර පන්තියට. ඊට පස්සේ 9 වසර දරුවන්ගේ අලුත් වාරයත් එක්කම පාසල් වාරයත් එක්කම අපි 9 වසරේ ළමයින්ගේ පන්තිය පටන් ගන්නවා.
ඒකේ තියෙන සෙනසුරාදා 7ට අපි සෙනසුරාදා 7ට 7 ඉඳන් 9 හමාර වෙනකන් 9 වසරේ දරුවන්ගේ පෙළ පොතත් එක්ක ස්පෝකන් ග්‍රෑමර් මේ සියල්ල අරගෙන අපි කරගෙන යනවා. නිසා ඔයාලා දන්න අය ඔයාලගේ නංගිලා මල්ලිලා මේ ඔන්ලයින් පාඨමාලාවටත් සම්බන්ධ කරන්න ඉස්සරහදී. රයිට් එහෙමනම් අපි තවත් ඔයා කී රටාවකින් හම්බෙමු. බයි බයි.